ඔයාගේ ලිප් දෙක ගොඩක් ඩාර්ක්ද? හැබැයි ඒකට විසඳුමක් තාම හම්බෙලා නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක හොයාගන්න. ලිප් එකක් ඩාර්ක් වෙන්න ප්‍රධාන හේතුව තමයි ස්මෝකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සන් එක්ස්පෝස් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි ගන්න සමහර චීප් ලිප්ස්ටික් ප්‍රොඩක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝමෝන් ඉෂුස්, ඩිහයිඩ්‍රේටින්, ඇලර්ජි, එහෙම නැත්නම් විටමින් ඩෙෆිෂන්සි වගේ දේවල් ඇති වුණොත් මොකද වෙන්නේ? අපේ ලිප් එකක් ඩාර්ක් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඔයාලා නිතර කරන වැරද්දක් කියන්නද මම? ගොඩක් වෙලාවට ඔයාලා කරන්නේ ලිප් එක බයිට් කරනවා. එහෙම නැත්නම් ලිප් එක ලික් කරනවා. ඉතින් එහෙම නැත්නම් සමහර කිමිකල් ප්‍රොඩක්ට් යූස් කරනවා. ඉතින් මේක හේතුවක් වෙන්න පුළුවන්. සමහර අයට ජෙනටිකලි රීසන් එකක් වෙන්න පුළුවන්. එහෙම ආවහම මොකද වෙන්නේ? නැචරල්ම ලිප් එකක් ඩාර්ක් වෙන්න හේතුවක් වෙනවා. ලිප් ඩාර්ක්නස් එකට ප්‍රතිකාරයක් විදිහට වැඩ කරන්න පුළුවන් ලිප් ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලිප් හයිඩ්‍රේටින් ට්‍රීට්මන්ට්ස් යන්න පුළුවන්. ලිප් මාස්ක් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි ඉස්තරික් මෙඩිසින් තුල වැඩ පුළුවන් ලිප් ලේසර් වගේ ප්‍රතිකාර වලට යන්න. හැබැයි මේ ප්‍රතිකාර කරන්න කලින් ප්‍රොපර් කන්සල්ටේෂන් එකක් ගන්න එක අනිවාර්යයි.